සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් රසවත් සෑන්ඩ්විච් එකක්. සෑන්ඩ්විච් එකක් කියන්නත් බෑ. හැබැයි මේකට ඔයාලත් බලන්න මේක හදලා කොහොමද රස කියලා. පුංචි බබාලට බ්‍රෙක්ෆාස්ට් එකට ඒ වගේම අමතර ආහාරයක් විදිහටත් ටී ටයිම් එකටත් ඒ වගේම අසනීපයක් වුණු බබාලා කෑම කන්නේ නැති වෙලාවට මේක හදලා දෙන්න. යාළුවා හරි ආසාවෙන් කනවා. ඉතින් මේකට ඕනි වෙන්නේ සෑන්ඩ්විච් පාන් එකක් සහ බටර් ස්වල්පයක්, ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක් සහ ගම්බිරිස් කුඩු ස්වල්පයක්. ඉතින් මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඊට පස්සේ බටර් ස්වල්පයක් අරගෙන ඒක පෑන් එකට දාලා පාන් පෙත්ත අරගෙන මේ බටර් එකේ හොඳට ගා ගන්නවා. ගාගෙන ඉවර වෙලා ඒ පැත්ත හොඳින් ටෝස්ට් වෙන්න දීලා ඊට පස්සේ පාන් පෙත්තේ අපි උඩ කොටසට නැවතත් බටර් චුට්ට තැන් තැන් වලට දා ගන්නවා. දාගත්තාම ඒ යට තියෙන ගින්දර රස්නෙට මේ පාන් පෙත්තේ උඩ තියෙන බටර් ටිකක් හොඳට මෙල්ට් වෙලා දිය වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට කැමති නම් බබාලා කන විදිහ අනුව මේකට ගම්බිරිස් කුඩු ලුණු කුඩු චුට්ටක් ඉහ ගන්න. ඉතින් මේක හරියම ඉක්මනින් හදාගන්න පුළුවන් කෑමක්. ඒ වගේම බටර් නිසා ගුණයි මේකට ඇස්ට්‍රා දාගන්න එපා. ඇස්ට්‍රා රත් වෙනකොට ආහාරයට සුදුසු නෑ කියලා කියනවා. ඉතින් ඒක නිසා බටර් ගන්න තියෙනව නම් හරිම හොඳයි. ඇංක බටර්, පැලවත්ත බටර්, ඒ වගේම කොත්මලේ බටර්. මේකට බටර් දාගන්නකොට බටර් වල තියෙන කිරි රසයට චීස් රසයක් තමයි එන්නේ. ඉතින් ඒක නිසා ඔයාලත් බටර් ගන්න. මොකද මේකට වෙන කිසිම දෙයක් අපි යොදාගන්නේ නැහැනේ. හරි ඉක්මනින් හදාගන්න පුළුවන්. අම්මලාට අසනීප වුණ වෙලාවටත් බබෙක්ට හදලා දෙන්න පුළුවන් හරි රසවත් කෑමක්. ඉතින් මේක පාන් පෙත්ත විදියට බබාලාට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් චුටි කෑලි වලට කපලා දෙන්නත් පුළුවන්. චීස් රස වගේම ක්‍රිස්පීට තියෙන නිසා බබාලා හරිම කැමතියි. තමන් කැමති නම් මේකට බිත්තර චුට්ටක් එක් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් චීස් චුට්ටක් උඩින් ගාලා දෙන්නත් පුළුවන්. මාමඩ් චුට්ටක් ගාලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ කැමති විදිහකට ඔයාලා මේක බබාලට හදලා දෙන්න. හරිම රසයි. try කරලා බලන්න. ඔයාලත් කාලා බලන්න රස කොහොමද කියලා. ඉතින් මේ මගේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වුණාට. සුබ දවසක් සියලු දෙනාටම.